වහින්නත් වගේ පොඩි ලයින් එකකුත් තියෙනවා. මේ මන් දන්නේ හත්තලා මේ වහිනවා පායනවා වහිනවා පායනවා. මේ වෙලාවට හොඳයි ඉඳාගත්තා කියලා. ඇත්ත කම්මැලි අම්මා. අපලෙන් ඉඳාගන්නවා. අර පොලිස් ආදිය ඉස්කෝලේ දීපු වෙලාවේ නැත්තම් ඔක આવුතේ මම නිදාගන්න ගියා මොකක් කරන්නද? මේ ඇහුණයි මොකෝ බං? පල්ලෙහා කඩේට ගිහලා බිත්තර තුනක් අරන් එනවයි. අනේ මන් දන්නේ නැහැ බං මොන මගුලක්ද කියලා. නිදා ගන්න හැදුව විතරයි. සල්ලි දීපන්. සල්ලි කොයින්ද මනසේ මගේ ළඟ? ණයට හරි ගිහලා අරන් එනවා. හත්තලාමයි. ණයට දෙලේ ගන්න හැ බං. කලින් පොල්ලකුත් තියෙනවනේ. ඒව මට අදාළනේ. කොහොම හරි බිත්තර තුනක් අරන් එන ගිහිල්ලා. මෙතෙන්ට වෙලා නිකන් läගලා ඉන්නකොට සල්ලි කොයින්ද? අම්මැලිකම තියෙන වැඩකට යන්නේ නැහැ. එහෙම තමයි බං. වැඩ තිබිලිපා යන්න. බුරුව වගේ hina වෙනද ඉක්මනට ගිහලා අරන් එනවා. මං උයලතිල ඉස්කෝලේට යන්නත් ඕනේ දැන්. පරක්කු වෙනව නැත්තම්. අනේ මන් දන්නේ නැහැ බං හත්තලාම එපා වෙනව බං. පයින් යන්න ගියා. දරුවෝ යනකොට උදේ කියලා ගියේ අම්මේ දවල්ට බිත්තර තම්බන්නේ කියලා. ඌ දවල්ට එනකොට කන මොන හරි හදලා තියන්න එපායි. හරි බං ඉතින් යන්නම් ඉඳපන් ඉතින්. ගිහිල්ලා ඉක්මනට එනවා. පරක්කු වෙනව ඉස්කෝලේට යන්න. හරි බං මගේ කන් ඇහෙනවා ඉතින් ඉඳපන් ගිහිල්ලා එනකන් ටක් ගාලා. මොන මගුලක්ද මන් දන්නේ නැහැ යටි බඩ. මුදලාලි මේ ඉතර තුනක් දෙන්නකො. ඉතර තුනක් දෙන්න. එච්චරයි. මුදලාලි ඉතර තුනට කීයේ? හතරනේ. හතරට කීයද? හතරක් නෙවෙයි තුනයි නෝ. හතරක් ගත්තා බලන්න ධාතු වලින් ඉන්නේ. නෑ විතර තුනයි. වෙන හතර හරි යන්න ඕනේ. හතරක් ගත්තා. අන්න හතර මෙන්න එක. හතරක් කොයි දෙතින් නැත්නම් තුනයි තියෙන්නේ. ධාතු වලින් ඉන්නේ. ඒ ධාතුවේ? අමතක කියලා. මේ එහෙනම් ඔය විතර හතර පොතට දාන්න ඕනේ. ඔය විතර හතර දෙන්න. මේ වහෙත් මොකක් කරන්නේ බෑ නෝලා. මේකක් දැක්ක. පායනවා. අමිනේ. එනගෙන පුදුම ඉක්මනට ඇවිල්ලා තියෙනවා. කොහෙද ඉන්නේ? එහෙම තමයි බා. මං වැඩක් කරොත් ඉතින් ආයි දන්නවනේ ඉතින්. ඉඳ. කීයේ බිත්තර තුනට? අත්තලාමේ බිත්තර තුනට 120ක් ගත්තයි කියහන්කෝ. බිත්තර තුනට 120? එතකොට බිත්තරයක් 40ක් වෙලානේ. නැහැනේ බං. බිත්තරයක් 30යි බං. බිත්තර තුනට කීයද කියලා මූ කියන 120ක්. ඒක පුදුම කතාවක් නෝ. එහෙනම් මුදලාලිට ගණන් හරිදලා වෙන්නේ නැති. නැහැනේ බං. මුදලාලි ගණන් හදලා තියෙන්නේ මං හොරාට සාක්කුවේ දාගත්ත බිත්තරේටත් එක්ක. ඌ වන්දන්න බෑ කාටවත්. ඌ බිත්තර හතරට තමයි ගාන කියලා තියෙන්නේ. මෙන්න ආයේක. හොඳ වැඩි තමුසර කඩවල් ගාන ගිහලා හොරකම් කරනවට. හොඳට වෙන විතරේ. බොරන්න නැහැ මම හොරකම් කරා මොකක් කරන්නේ. මේ පාඩු මිතුපන් මගේ පාඩු මං ඉන්නේ. අම්මෝ දැන්වත් ඩිංග නිදා ගන්න ඇයි දහස්. මේ ඇහුනේ? අර මම බත් තියලා ඇත්තේ. මම දැන් ඉස්කෝලේට යනවා මට පරක්කු වෙලා. මට දරුවනේ බිත්තර දීලා කනවා. බෙදාගෙන. හරි බං. උඹ නැනකම් මම බත්තට එකක් කන්නේ නැහැ. උඹලා ආවට පස්සේ තමයි මං කන්නේ. එතකම් මං ඩිංග නිදා ගන්න. ඉක්මනට ගිහලා වරෙල්ලා. බලන්න බැරිය කන්න කැටි.
Pakai panel yang nanti kita marker kan gitu. Ini mami kepena, nyawa kan lu teman. Ya. අම්මේ බඩගිනි ඉක්මනට බත් ගන්න ගේන්න. අම්මේ ඔහේ විතර හදුවයි ඉක්මනට ගේන්නකෝ බඩගිනිනෝ. Hatuwa. Udah pinne. Mama batin mana gerakan? ඉතින් ඉක්මනට ගේන්නකෝ හත්වලාමේ බඩගිනිනෝ. අනේ හදිනේ පිටර හතරම කාලා යන මිනිහා. අනේ හත්වලා මගේ පිටරේ කාලේ. මේක හරියන්නේ නැහැ හත්වලාමේ. මේකට වැඩක් දෙන්න ඕනේ. ඒක තමයි පුතේ පුදුමාකාර මිනිස්සෙක් අනේ. හත්වලා මේක පුදුම ගෙලියන්නෝ. කොහොමද දැන් තාත්තා? එංගිලා ඇත්ත කපටි කමට. අද වරෙන්කෝ ගෙදර. අද වරෙන්කෝ. ඉන්නකෝ මම හොඳ වැඩක් කරන්න. බලන්න පුතේ බලන්න. ඇංගිලා ඇත්ත කොහේ හරි. අම්මේ අනේ පුවක් ගහ මුදේ ඉන්නෝ. දෙන්න තෝසරද. මේක හරියන්නේ නැහැ වැඩේ. ඉන්න මම හොඳ වැඩක් කරන්න. One minute later. අම්මේ වන්දන තේරෙන්නේ.